පාරම්පරික අතීතයක සිට පැමිණි හෙළවෙදකම සුවඳ විතරක් නෙවෙයි පිච්ච මල් වල සැඟවුණු ඖෂධීය ගුණය. ඔබේ ගෙවත්තේ පිපෙන පන්සලට යන එන හැම තැනම ඔබට සුවඳ දෙන මේ සුන්දර මල් සමූහය කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒ තමයි සමන් පිච්ච මල්. බොහෝ දෙනෙක් හිතන්නේ මේවා පූජාවට සහ සුවඳ විලවුන් සඳහා විතරක්ම භාවිතා කරන මල් ජාතියක් කියලා. ඒත් ඔබ දන්නවද මේ ඉමිහිරි සුවඳ දෙන පිච්ච මල ලාංකීය ආයුර්වේද විද්‍යාවේ අගනාමය උසුවක් බව. ඖෂධීය ගුණයට හේතු ගැන දැන් අපි කතා කරලා බලමු. පිච්ච මල් වල සැඟවුණු මේ ඖෂධීය බලය ආයුර්වේදයේදී සීතල සහ සංසුන්කාරක ගුණයක් සහිත ශාකයක් ලෙස හඳුන්වනවා. පිච්ච මලේ ඇති සුවඳත් තෙල් සහ ස්වාභාවික සංඝටක නිසා ඒ ශරීරයේ අධික රසණය ඒත් නැත්තම් පිත්ත දෝෂ සමනය කිරීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා. අපේ පැරණි වෙදකමේදී පිච්ච මල් වල මුල් කොළ සහ මල් ඇතුළු මුළු ශාකයම රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කළා. ප්‍රධාන ඖෂධීය ප්‍රයෝජන 4ක් ගැන දැන් අපි කතා කරලා බලමු. සිත සංසුන් කිරීමේ ගුණය. අද ජීවිතයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මානසික ආතතිය කියන්නේ. ඉතින් ඒ සඳහා වියලාගත් පිච්ච මල් කිහිපයක් කොට්ටයකට දමා හෝ පිච්ච මල් තෙල් භාවිතා කර නින්දට යාමෙන් සුවදායක නින්දක් ලබා ගන්න පුළුවන්. පිච්ච සුවඳ ස්නායු සංසුන් කරන ස්වාභාවික සංසුන්කාරයක් ලෙස ක්‍රියා කරනවා. සමේ රෝගවලට දිව්‍ය ඔසුවක් ලෙස ක්‍රියා කිරීම. පිච්ච මල් වල තියෙන ප්‍රතිසුද්ධජීවී සහ ප්‍රතිප්‍රදාහකාරී ගුණය නිසා මේවා සමේ රෝග සඳහා කදිම ඔසුවක් වෙනවා. සමේ තුවාල කැසීම කුෂ්ඨ වැනි ආසාදනවලදී පිච්ච කොළ මල් ඇල්තියෙන් තම්බාගත් වතුරින් සේදීම හෝ පත්තුල සේදීමෙන් සහනයක් ලබාගත හැකි බව පැරණි පොත්වල සඳහන් වෙනවා. ඇස් රෝග සඳහා භාවිතා කරන්නේ කෙසේද? ඇස් රතු වීම, දැවිල්ල, ඇස් රෝග සඳහා පිච්ච මල් පෙති කිහිපයක යුස බිඳුවක් ඇසට දැමීම හෝ මලින් තැඹූ ජලයෙන් ඇස් සේදීම සාම්ප්‍රදායික ප්‍රතිකාරයක් ලෙස භාවිතා වෙනවා. මිහි ඇති සිසිල් ගුණය ඇස්වල දැවිල්ල නැති කිරීමට උදව් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියට භාවිතා කරන්නේ කොහොමද? බඩේ දැවිල්ල, අජීර්ණය වැනි පිත්ත දෝෂ සඳහා ඇතිවන ගැටලු සඳහා පිච්ච මල් යොදාගත් කැඳ වර්ග හෝ තේ වර්ග පානය කිරීම ආයුර්වේදයේදී නිර්දේශ කර තිබෙනවා. එය බොහෝ ආහාර රුචිය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය කොහොමද භාවිතා කරන්නේ? බඩේ දැවිල්ල, අජීර්ණය වැනි පිත්ත දෝෂ නිසා ඇතිවන ගැටලු සඳහා පිච්ච මල් යොදාගත් කැඳ වර්ග හෝ තේ වර්ග පානය කිරීම ආයුර්වේදයේදී නිර්දේශ කර තිබෙනවා. ඒ ආහාර රුචිය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. ඉතින් මින් ඉදිරියට ඔබ ඔබේ ගෙවත්තේ පිපෙන මේ සුන්දර පිච්ච මල දකින හැම මොහොතකම එහි තිබෙන පුදුමාකාර ඖෂධීය බලයත් මතක් කරගන්න ඕන. නමුත් මතක තබා ගන්න. ඔබ කිසියම් රෝගයකට ප්‍රතිකාරයක් ලෙස මේ භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා නම් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ නිවසටත් සුවයටත් රැගෙන එන මේ පිච්ච මල ගැන ඔබ දැන සිටි අලුත්ම දේ මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. අපි ඊළඟට කතා කරන්න ඕනි මොනවා ගැනද? එයත් පහලින් කමෙන්ට් කරන්න. අදට නියමිත කාලය අවසానයි. මේ ඔබගේ YouTube නාලිකාව එළවෙද